බියදී එක්ස්පාන්ඩේ මිල 15 නම් එක්ස්පාන්ඩේ සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුමේ බොහෝ සෙයින් ඉඩ ඇත්තේ 5 එක්ස්පාන්ඩේ මිල 15 නම් ඉල්ලුම් ප්‍රමාණයයි වෙනස් වෙන්නේ. Psych! That's the wrong number. දුරන්තර ඉල්ලුම් සහ සැපයුම් වක්‍රය වලට අදාළ සමීකරණ පිළිවෙලින් පහර දැක්වේ. මෙම වෙළඳපොළෙහි දොඩම් ගෙඩියක මිල 100ක් වන්නේ නම් කරනු ලැබුවහොත් අනිවාර්යයෙන්ම ධන 60ක් එන්න ඕනි. එතකොට ඔබට පේනවා ඉල්ලුම වැඩි. ඒ නිසා ඉල්ලුම වැඩි කීයකින්ද වැඩි? 40කින් වැඩි. ඒ නිසා අති ඉල්ලුම. That's the wrong number. ini kita sudah sampai kuartal ini kita kupu denas misi tu kan dolar biar ini rupiah lima kerjaan nonnya ini dalam ini ya tuh hari mata dia kan langkah dolar biar asu tu apa yang kerjaan asu tu nasunami mata dia kaki hari ini ayam mata dia langkah denas itu dia asu tu hari dia kira lagi ni denas itu lagi ni ayam ini denas itu kira lagi ni asu tu mata dia ni hari ඒක මතක තියාගන්න අසු ගානක් කියන එක අසු තුන අසු ඔන්න මතක තියාගන්න. එතකොට දැන් මේක නම් මතක තියාගන්න. හරි මේක මොකද්ද? ඒක පුද්ගල ජාති කාර්ය. දර දේශ නිෂ්පාදනය. ඔව්. පස්සේ කරන ක්‍රමයක් නෑ. හැබැයි විභාගයට යන්න කලින් මම කියන්නේ වැදගත්තා. ඒක නෑ ඉපක්ක එහෙම මතක තියාගන්න ඕනේ නෑ. දැක්කට පස්සේ නිකන් අර පොලේ සර්ගේ ප්‍රින්ට් අවුට් එකේ මෙහෙම තිබ්බ කියලා ඇස් එක පියාගන්න ස්ක්‍රීන්ෂොට් එක වන්දලා. ආඩමේ අයවැය හිඟියා ප්‍රතිවිපාක අයවැය අතිරික්තයේ ප්‍රතිවිපාක ඒක කතා කරන්න ඕනි තෙරපුම් ප්‍රතිවිපාක එහෙම මතක ඇතිනේ නේද තෙරපුම් ප්‍රතිවිපාක එහෙම පොඩ්ඩක් කියව ගන්න කියවලා අමතකයි නම් නැවත මට කතා කරන්න රජේ ණය ගත්තට පස්සේ පෞද්ගලික ආයෝජන අධහැරමත් වීම කියන එක තමයි තෙරපුම් ප්‍රතිවිපාක කියන්නේ ඒක පොඩ්ඩක් අහගන්න ප්‍රාථමික ගිණුම යන්නේ අදහස් වන්නේ රජයේ මුළු ලැබීම එනම් ආදායම ඇතුළු මුළු ප්‍රධානයන්ගේ එකතුවෙන් ණය පොලී ගෙවීම හැර රජයේ මුළු වියදම් අඩු කර පසු ලැබෙන විශේෂයයි. එනවාද? බ්‍රික්ස් රටවල ලක්ෂණ මොනවාද කියලා බලන්න අහන්න පුළුවන්. බ්‍රික්ස් රටවල් අපි කියන මේ ගණන් අහනවානේ. බ්‍රික්ස් රටවල ලක්ෂණ අහන්න පුළුවන්. මොනවාද කලාපී වශයෙන් බලවතුන්? හරි. බ්‍රික්ස් රටවල් කියලා කියන්නේ අපි දන්නවා මේ නැගින වෙලද පොළ ආර්ථික ලක්ෂණ තියෙනවා. ඒගොල්ලෝ කලාපී වශයෙන් බලවතුන් වෙනවා. ඒගොල්ලෝ කලාපී වශයෙන් ක්‍රමයෙන් එහෙම නැත්නම් ජනගහනය ප්‍රදාන කරගෙන ඒගොල්ලෝ තමන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කරනවා. උදාහරණයක් විදිහට ඉන්දියාව, චීනය වගේ රටවල් ගත්තට පස්සේ ඒගොල්ලෝ මේක පැහැදිලිව පේන්න තියෙනවා. රුසියාව. ඒ රටවල් ගොඩක් පරිවර්තනය වෙච්ච රටක්. හරි වෙලද පොළ ආර්ථික පරිවර්තනය වෙච්ච රටවල්. ඒ වගේ මේ රටවල් තාමත් ක්‍රමයකින් වැඩි කලාපී වශයෙන් බලවතුන්. හරිද? හරි ඉන්දියාවට දකුණු ආසියාවේ බලවත්. චීනයේ ඒ උතුරු ආසියාවේ දැන් රුසියාව ගත්තොත් ඒ බලවත් කලාපී වශයෙන් බලවත් රටවල්. ඊගාවට ගත්තට පස්සේ මේ රටවල් වල ආර්ථික මේ ශක්තිය ඉතා ඉහළයි. ඉතා වේගවත් ආර්ථික වර්ධනයක් කාලයක් තුළ ලබා ගන්න රටවල්. ඒ වගේම විදේශ වෙළඳාමේ විශාල මේ පංගුවක් ඒකට කරගෙන ඉන්දියාවට චීනට රුසියාවට මේ වගේ රටවල් කොහොම විදේශ වෙළඳාමේ ලොකු පංගුවක් කරගෙන මම ඉක්මනට මතක් කරේ බ්‍රික්ස් රටවල් වල ලක්ෂණ මොනවද කියලා බලන්න පුළුවන්. බ්‍රික්ස් රටවල් අපි කියන මේ ගණන් අහනවානේ. බ්‍රික්ස් රටවල් වල ලක්ෂණ අහන්න පුළුවන්. මොනවද කලාපී වශයෙන් බලවතුන් විශාල Aldapopi chamakonda lubiski chamonatali adeknapo tomi abe sakwa bishe monatali Aldapopi